ඔයාගේ ඉතිරි පැය 24 හරිම තීරණාත්මකයි. මොකද ඔයාගේ ජීවිතයේ දැන් මේ තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තරය සයින් එකක් විදියට ඔයාගේ ජීවිතයට ඉදිරි පැය 24 ඇතුළත ඇතුල් වෙනවා. Hi guys, welcome to Future with Samara. ඉතින් මගේ නම සමාරා. මම ඔයාගේ ජීවිතයේ මේ වෙලාවේ තියන්න ඕන පියවර ගැන අදහසක් අනාවැකියක් විදියට ඔයාගේ ජීවිතයට ගේනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ channel එක ඔයා subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාටමද කියලා බලන්න. මෙන්න මේ දේවල් ඔයා දැක්ක හරි ඔයාගේ ජීවිතයට ආවද කියලා බලන්න. මුලින්ම කුරුල්ලෝ. මොකක්ම හරි ජාතියක කුරුල්ලෝ ටිකක් ඔයා දැක්කනම් ඒ වගේම මුහුද සී කියන දේ ඔයා කොහෙදි හරි දැක්කනම් ඒ වගේම හඳ මේ දවස්වල ලුනා එනර්ජි එක ගොඩාක් වැඩි. ඉතින් හඳ සම්බන්ධ මොකක් හරි දෙයක් දැක්කනම් ඒ වගේම දම් පාට වලින් හැදුව මොකක් හරි දෙයක් දම් පාට ඇඳුමක් දම් පාට වලින් හදපු මොකක් හරි රෙදි කෑල්ලක් හරි මොකක් හරි දෙයක් ඒ වගේම වීදුරු වලින් හදපු කප් එකක් බොටල් එකක් වගේ මොකක්ම හරි ඒ වගේම දෙහි මම දෙහි කිව්වේ දෙහි කියන්නේ අපි දන්නවා රිචුවල් වලට ගොඩාක් ගන්න ගොඩක් පවර්ෆුල් ඉන්ග්‍රීඩියන්ට් එකක් ඒක ගොඩාක් ක්ලෙන්සින් එනර්ජි එකක් තියෙන රිචුවල් වලට ගන්න දෙයක්. ඉතින් දෙහිත් මේ වෙලාවේ ඔයා දැක්කනම් මේ වීඩියෝ එක ඔයාටම තමයි ඒ වගේම මේ වෙලාවේ ඔයා මේක ක්ලික් කරා නම් ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාම තමයි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාට යුනිවර්ස් එකෙන් ඔයාගේ තියෙන ලොකුම ප්‍රශ්නයට උත්තරයක් මේ වෙලාවේ ඇත්තටම දීලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ කියන්නේ මෙච්චර කල් ඒ දීපු දේ ඔයාට තේරුනේ නැහැ. ඒකට තේරෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඔයාට ඔයාගේ තියෙන ප්‍රශ්න එක්ක මේ ගැන අවධානය යොමු කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම දැන් මේ වෙලේ ඉඳන් තමයි වැඩ කරන්න පටන් ගන්නේ. මොකද ඉදිරි පැය 24 කියලා මම දාලා තියෙන්නේ. මොකද මම මේ රීඩින් එක කරන්න ගන්නකොටම මෙන්න මේ 1 2 3 කියන ආවා. ඉතින් සාමාන්‍යයෙන් 1 2 3 කියන රීඩින් එකේ එනකොටම කියන්නේ ගොඩාක් ඉක්මනින් උත්තරයක් ඉක්මනටම සයින් එකක් එනවා කියලා. ඉතින් ගොඩාක්ම වෙලාවට අපි කියන්නේ පැය 24ක් වගේ ඇතුළත සයින් එකක් ඉක්මනටම ගන්න පුළුවන් උත්තරයක් එනවා කියලා තමයි මේකෙන් එන්නේ. ඉතින් අන්න ඒ හින්දා අනිවාර්යෙන්ම ගොඩාක් ඉක්මනින් මේක එනවා කියලා කියන්නේ. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ එන්ජල් නම්බර් එක 222 222 අනිවාර්යෙන්ම කොහෙද හරි දකේ ඉදිරි පැය 24 ඇතුළත ඔයා හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න 222 කියලා. මොකද මම කියන්නේ මේ කමෙන්ට් කරන්න කියලා. ඔයා කමෙන්ට් කරනකොට මේක එන්ගේජ් වෙනවා, මේ වීඩියෝ එකත් එක්ක එන්ගේජ් වෙනවා, මේ එනර්ජි එකත් එක්ක එන්ගේජ් වෙනවා. ඉතින් ඔයා කමෙන්ට් කරන්න කැමති නැත්නම් පොතක හරි ලියා ගන්න. මම මේක කියන්නේ මේ එනර්ජි එක ඔයාට අනිවාර්යෙන්ම ක්ලේම් කරගන්න ඕන හින්දා. ඉතින් ඔයා මේක දකි. මොකද මේක ඒන්ජල් නම්බර් එකක්. මේකෙන් කියන්නේ මොකක් හරි දෙයක පටන් ගැනීමක පැවැත්මක් කියන දේ. එක කියන්නේ පටන් ගැනීමක්, දෙක කියන්නේ පටන් ගත්ත දේ ඉස්සරහට යනවා කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම මේකෙන් කියන්නේ ඔයාගේ දෙන උත්තරේ ඇත්තටම ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඒකෙන් ගොඩාක් දේවල් විසඳනවා කියන එක මේ ලැබෙන උත්තරේ. ඉතින් මේ ලැබෙන උත්තරේ ඔයාට සයින් එකක් විදියට එන්න පුළුවන්. මොකද මේක ගොඩාක්ම එන්නේ අපි කියන්නේ ව්‍යංගාර්ථයෙන්. ඒ කියන්නේ අපිට මේක එන්නේ ඔයා නොදැනුවත්ව තමයි මේ දේ එන්නේ. මට මේක දැනෙන විදිය මං කියන්නම්. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක ඔයාට ඒකට උත්තරේ එන්නේ මෙන්න මේ විදියට. ඔයා මොකක් හරි වීඩියෝ එකක් මොකක් හරි දෙයක් දකිනවා. එතකොට ඔයා ඒ දකින්නේ ඔයා හා සමානම ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ගේ දෙයක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයා දෙන්නෙක්ගේ සාකච්ඡාවක් බලනවා. ඒ දෙන්න කතා වෙන්නේ ඔයාගේ ප්‍රශ්නය හා සම්බන්ධම දෙයක්. අන්න ඒ වගේ එහෙම නැත්නම් ඔයා පාරේ යනකොට ඔයා මොකක් හරි දෙයක් දකිනවා, මොකක්ම හරි දෙයක් දකිනවා. ඒ දකින කෙනා කතා කරන්නේ ඔයාගේ ඒ සම්බන්ධය ප්‍රශ්නය හා ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙන ඔයාගේ ජීවිතේ අන්නේ දේ තමයි එයාලත් ඒ හා සම්බන්ධව තමයි කතා කරන්නේ. අන්න ඒක තමයි යුනිවර්ස් එකකින් ඔයාට දෙන සයින් එක. ඔයාට ඇත්තටම ඕන කරන උත්තරේ මොකක්ද කියලා. ඉතින් ඔයා ගොඩාක් අවධානයෙන් ඉන්න පාරේ යනකොට එහෙම නැත්නම් ඔයා විශේෂයෙන් මට හිතෙනවා මොබයිල් ෆෝන් එක පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා, දකින්න දේවල් ඔයා අහන දේවල් ඒ වගේම ඔයාගේ වටපිටාව ගැන ගොඩාක් අවධානය දෙන්න. මොකද ඔයාගේ උත්තරේ මෙච්චර කල් ඔයාලා ළඟට ඇවිල්ලා තියෙනවා. නමුත් ඔයා දැක්කේ නැහැ, ඔයා ගත්තේ නැහැ. නමුත් ඉදිරි පැය 24 හරි තීරණාත්මකයි. ඔයාගේ ජීවිතේ උත්තරේ
ඒ උත්තරේ එකපාරට ඔයාගේ ජීවිතේට එන්නේ නෑ මෙන්න උත්තරේ කියලා. ඒක සයින් එකක් විදිහට එන්නේ. ඒක පටන් ගැනීමක් විදිහට එන්නේ. ඉතින් මේක තමයි පාර. ඒ කියන්නේ ඔයා දැන් යන පාරෙන් අයින් කරලා වෙන පාරකට දානවා කියන එක. ඒ කියන්නේ පටන් ගැනීමක්. පොඩි සයින් එකක් තමයි මේ උත්තරේ මේක උත්තරයක් විදිහට එන්නේ. ඉතින් අන්නේ සයින් එක හරිම වැදගත්. ඔයා ඒක ගැන අවධානයෙන් ඉන්න ඕන. මම නිතරම කියනවා ඔයා මොකක් හරි පොතක් පෑනක් වගේ දෙයක් මොකක් හරි ළඟ තියාගෙන ඉන්න මේ පැය 24 මොකද ඔයා ඒ දේ ලියා ගන්න ඕනි කියලා මට හිතෙනවා. ඔයාට අමතක වෙන්න පුළුවන්. මොකද ඔයා දැන් මේ වීඩියෝ එක බලයි ඊට පස්සේ මේකෙන් පස්සේ තව වීඩියෝ එකක් බලයි කොහොම යනකොට ඔයාට අමතක වෙන්න පුළුවන් මේ දේ ගැන. එහෙනම් අනිවාර්යයෙන්ම පොතක් පෑනක් තියලා මේ දේවල් ඔයා ලියාගෙන තියාගන්න මං කියන දේවල්. මොකද නැත්තම් ඔයා මේ වීඩියෝ එක බලලා පැය 24න් මට දෙයක් වෙයි කියලා හිතාගෙන මේ වීඩියෝ එකෙන් අයින් වෙලා ඔයා යනවා. නමුත් ඔයාට ඊට පස්සේ හිතනවා අනේ දෙයක් උනේ නෑනි කියලා. හේතුව තමයි අර පොඩි සයින්ස් ඔයා ගණන් ගන්නේ නැහැ. මොකද ඕනම දෙයක් පොඩියට පටන් ගන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලොකු ගඟක්. ඔයා ඒ ගඟේ අන්තිම හරියට යනකොට ඒක ගොඩාක් ලොකුයි. නමුත් ඔයාගේ මුල හොයාගෙන ගියොත් ඔයාගේ අතින් උනත් ඒ ගඟ එන තැන ඔයාට වහන්න පුළුවන්. පොඩි උල්පතකින් එන්නේ. අන්න ඒ වගේ ඔයාගේ ප්‍රශ්නේ ලොකු වුණාට ඒ ප්‍රශ්නෙට අදාළ විසඳුම පොඩි විදිහට තමයි පටන් ගන්නෙ. චූටි පටන් ගැනීමක්. ඒකේ විසඳුම ලොකු වෙන්න ඒකේ සම්පූර්ණ උත්තරේ ගන්න ගොඩ කාලයක් යාවි. ඒක ඔයා හිතන වගේ විශාලම විසඳුමක් ඔයාගේ ජීවිතේට එකපාරට එන්නේ නැහැ. නමුත් සාර්ථක විසඳුමක් තමයි ඔයාගේ ජීවිතේට එන්නේ. ඒ හින්දා ඔයා හිතන්න එපා සමහරට මේ එන සයින් එක ඔයාට හිතන්න පුළුවන් මේක හරි නෑනේ මේක නෙවෙයිනේ මම හොවන්නේ මේක අදාළ නැති දෙයක් කියලා. නමුත් ඔයා හොඳට මේක ඇනලයිස් කරන්න ඕන. විශේෂයෙන්ම මේ ටැරෝ රීඩින් එකක් ගත්තා පල්ලෙයට ඒක විශ්වාස කරන්න කියන්නේ ඒකම සම්පූර්ණ උත්තරයක් ඒ කියලා හිතන්න එපා. නිතරම ඇනලයිස් කරන්න. මම ටැරෝ රීඩින් එකක් හැමතිස්සෙම කෙනෙකුට කරනකොට රීඩින් එකක් දෙනකොට කියන්නේ ඔයා ඒ දේ ඇනලයිස් කරන්න ඕනේ. ඒ දේ වෙන්නේ කොහොමද කියලා ඔයාම රිපෝට් එකක් හදාගන්න ඕන. නිතරම පෑනක් පොතක් තියාගෙන ඒ දේ යෙදෙන්න ඕන. ඒක ප්‍රැක්ටිකලි කරන්න ඕන. මේ උත්තරේ මට හරියනවද? මේක මට වැඩ කරනවද කියලා ඔයා බලන්න ඕන. මොකද දැන් මේ වෙලාවේ ඉන්න ස්ටේට් එක ගැන මට ඔයා කියන්න පුළුවන්. ඔයා ඉන්නේ ගොඩාක් ප්‍රශ්න වලට මැදි වෙලා. ඉතින් මම ඔයාගේ හදවත ගැන මේ වෙලාවේ කිව්වොත් ඔයාගේ හදවත ඔයා හරියට ඔයාගේ හදවත වටේ වැටක් බැඳගෙන ඉන්නවා වගේ. ඒ කියන්නේ ඔයා හරිම දුකෙන් ඉන්නේ. නමුත් ඔයා ඒක පෙන්වන්නේ නැහැ වටේ කට්ටියට. ඉතින් වටේ කට්ටිය ඔයාගේ වටේ පිටාවේ ඉන්නේ දකින්නේ නැහැ ඔයාගේ තියෙන දුක. ඉතින් ඒක ඔයාගේ මාරම මම කියන්නේ ස්ට්‍රෝං පොයින්ට් එකක්. ඔයා ඇවිල්ලා ඔයාගේ දුක පිටායට පෙන්වන જાතිය කෙනෙක් නෙවෙයි. ඔයා ඒක මාර විදිහට හංගගෙන ඉඳලා ඔයාගෙන් වෙන්න ඕන යුතිකම් වගකීම් අනිත් මිනිස්සුන්ට කරන කෙනෙක්. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒක යුනිවර්ස් එක ඔයා මේ වීඩියෝ එක මෙතනට ගෙනාවේ ඇත්තටම ඔයා හොඳ කෙනෙක් හින්දා. ඉතින් මේ දුකම තමයි ඔයාගේ ශක්තිය වෙන්නේ කියලාත් මතක තියාගන්න. මේ දුකම තමයි කවදාද ඔයාව විශේෂ මිනිසෙක් කරන්නේ. මොකද ඇත්තටම මේ ඔයාගේ ජීවිතේට මේන උත්තරේ මේ චැරියට් කාඩ් එකෙන් කියන්නේ අලුත් පාරක්. ඒ කියන්නේ අපි මේකට කියන්නේ සුපර් කාඩ් එකක් කියලා. ඉතින් ඔයාගේ ජීවිතේට අලුත් පාරක් තමයි මේ විවෘත කරන්නේ. මේ එන අලුත් සයින් එකෙන් ආන්සර් එකෙන් ඔයාට සමහර වෙලට මේක මට විශේෂයෙන්ම හිතෙනවා මේක හරි සියුම් දෙයක් කියලා. මම අර ගඟක උදාහරණයක් ගත්තේ. මොකද සමහර ගොඩාක් ලොකුම පෙරලියක් කරන දෙයක් හරි පොඩි සයින් එකක් විදිහට තමයි චූටි දෙයක් විදිහට තමයි ඔයාගේ ජීවිතේ ඇතුල් වෙන්නේ. ඉතින් ඔයාට සමහරලාට මේක නෝටිස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා හිතන්න පුළුවන් කො ආවේ නෑනේ මොකක්වත් උන්නේ. අන්න ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ ගොඩාක් අවධානයෙන් ඉන්න ඉදිරි පැය 24 හැම චූටි දෙයක්ම හැම චූටි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කොත් ඔයා ඒක වුණත් පොතක් දැක්කත් එහෙම නැත්නම් ඔයා දෙයක් කියවුවත් මොකක් හරි කෝට් එකක් කියවුවනම් පොතක තියෙන වැකියක් මොකක් හරි දෙයක් එහෙම නැත්නම් පාරේ ගියත් මොකක් හරි දෙයක් හොඳට බලන්න. ඉදිරි පැය 24 හරි තීරණාත්මකයි. මේ දෙයින් ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් මම ආයෙ කියනවා ඔයාට මේක කන්ෆර්ම් කරගන්න සයින් එකක් විදියට 22 අනිවාර්යයෙන්ම දකින්නවා. එතකොට හරි ඔයාට එකපාරට ක්ලික් වෙයි හරි. මට දෙයක් දැන් පණිවිඩයක් විශ්වයෙන් විසඳුමක් දෙන්න තියෙනවා කියලා. ඉතින් අර ඔයා මේ වෙලාවේ කායික හරි පොඩ්ඩක් ප්‍රශ්නක ඉන්නවා නම් ෆෙයාර් එකක බ්‍රේක් අප් වෙලා ඉන්නවා නම් අන්න ඒකටත්
විසඳුමක් එනවා මට දැනෙන විදිහට. මට මේ කාඩ් දැක්කම මට පේන විදිය තමයි ඒ කෙනා ඔයාට අඟවයි, ඔයාට කියයි, නැත්තම් ඔයාට දැනෙයි ඇයි එයා ඔයාගෙන් දුරස් වෙලා ඉන්නේ කියලා. මොකද ඔයා කොච්චර හොඳ affair එකක තිබ්බත් ඒ කෙනා ඔයාගේ අනිත් පාර්ට්නර් කැමති නැත්තම් ඔයාගේ මොකක් හරි ගතිගුණයකට තියෙන එයා ඔයාගෙන් දුරස් වෙනවා. අන්න ඒ ඔයාගේ එයා අකමැති මොකක් හරි ලක්ෂණයක් මේ affair එක වෙන්න වෙච්ච මොකක් හරි හේතුවක් එයා ඔයාට පැහැදිලි කරයි. ඉතින් ඒකට හේතුව තමයි එයාට ඔයාව ඇත්තම සදාකාලිකව ඔයාව ජීවිතෙන් අයින් කරන්න ඕනේ නැහැ. ඔයාව හදලා ගන්න පුළුවන් කියන මට්ටමේ එයා ඉන්නවා. ඉතින් එතන එයාට ඔයාව අතාරින්න ඕනේ නැහැ. අන්න ඒකට විසඳුමකුත් ඔයාගේ ජීවිතේට මේ වෙලාව එනවා. ඉතින් ගොඩාක් අවධානයෙන් ඉන්න. මොකද මේක ඇවිල්ලා පොසිටිව් රීඩින් එකක්. මේක කියන්නේ නෙගටිව් රීඩින්ස් වෙනම තියෙනවා, පොසිටිව් තියෙනවා. ඉතින් මේක පොසිටිව් රීඩින් එකක්. මොකද සයින් එකක් වගේ ප්‍රශ්නයකට සයින් එකක් එනවා කියන්නේ ඔයාලට විසඳුමක් එනවා කියන්නේ ඒක හුඟක් හොඳ තැනකට ඔයාව ගෙනියනවා. ඉතින් අර මේ චූටි සයින් එකක් වෙන්න පුළුවන් ජීවිතේ. නමුත් ඒක ගොඩාක් වැදගත්. මතක තියාගන්න නිතරම පුංචි සයින්ස් ගැන ඔයා මතක තියාගන්න. ඒ වගේම මම අර මුලින්ම කිව්ව දේවල් ඔයාට රිපීට් පෙනෙන්න පටන් ගනී. අන්න එතකොටත් ඔයා බලන්න මොකද්ද මගේ වටේ දැන් මේ තියෙන දේ. ඒ වගේම මට තව දෙයක් කියනවා හිතෙනවා මේ කාඩ් බලුවම කවුරු හරි පුද්ගලයෝ, ඒ කියන්නේ මිනිස්සු ඒවි ඔයත් එක්ක කතා කරන්න, ඔයත් එක්ක එක දේවල් ඔයත් එක්ක මොකක් හරි කන්වර්සේෂන් එකක් පටන් ගනි. එතකොට ඒගොල්ලන් කියන දේවල් හොඳට අහගෙන ඉන්න. ඔයා අප්සෙට් වෙන්න එපා. ඔයා ඒවා හිත ඇතුළට ගන්න එපා. ඔයා කනෙන් අහන්න මොනවද මේ මිනිස්සු කියන්නේ කියලා. මොකද අන්න ඒ දේවල් හුඟක් වැදගත්. මොකද මිනිස්සු ඔයා ගැන හිතන විදිය සමහර විට ඒ දේ වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වැදගත්ම, ඔයාට මැත්තර වැදගත් මිනිස්සුත් ඔයා ගැන හිතන්නේ. එහෙම දෙයක්ත් වෙනවා. මොකද ඔයාගේ ජීවිතේට පොඩි ක්ලූස් එනවා ඔයාව අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දේවල් මේ පැය 24 ඇතුළත හැමදැනින්ම ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට හැමදාම මේ දේවල් ඇහෙන වුණාට ඉදිරි පැය 24 ඇහෙන දේවල් තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මොකද ජීවිතේ හැමදාම ඇහෙන දේවල් ඔයාට ප්‍රැක්ටිකලි යූස් කරන්න බෑ. ප්‍රැක්ටිකලි යූස් කරලා ඔයාට සක්සස්ෆුල් වෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඉදිරි පැය 24 එන ඒවා ඉතාමත් වැදගත්. මොකද මේ රීඩින් එක නෙමෙයි මම කරන්න ගත්තේ. නමුත් මේ 1 2 3 කියන සයින් එක මම දැක්කට පස්සේ මට හිතුනේ ඔව් පැය 24කින් එන ආන්සර් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ සයින් එක චූටි සයින් එකක් විදියට එන්නේ. ඔයා මේක මට හිතෙන්නම ඔයාට මේක මග ඇරෙන්න පුළුවන්. අනේ මට එහෙම දැනුන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි ඔයගොල්ලෝ මම ආයි වඩාත්ම කියන්නේ. මොකක් හරි ඔය පුංචි මොකක් හරි ෆෝන් එකේ වුණත් නෝට් පැඩ් එකේ වුණත් ඔයාලට ඔන් කරගෙන ඔයා නිතරම ඉන්න මේ හැම චූටි සයින් එකක්ම ගන්න. ඒක තමයි ඔයාගේ ජීවිතේ ලොකු ගමනකට. ඒක පොඩි ගමනක් නෙමෙයි, ඒක ලොකු ගමනක්. ඔයාගේ ඉලක්කයට යන ලොකු ගමනට පාර කපන්නේ මෙන්න මේ පුංචි සයින් එකේ. ඉතින් ඒ හින්දා ඒක විශ්වාස කරන්න. ඒක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. ඔයාට ඉන්න ඕන තැන, ඔයා ඇත්තටම ඉන්න ඕන තැන අන්න එතන තමයි ඔයාගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙන්නේ. මෙන්න මේ සයින් එක හරහා ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම 222 සයින් එක දැක්කහම ඔයා ටග් ගාලා ඇස් දෙක වහගන්න. ඒ කියන්නේ ඔයාගේ එනර්ජි එක යුනිවර්ස් එකේ එනර්ජි එකත් එක්ක සමාන වුණා කියන එක තමයි 222 දැක්ක කියන්නේ. අනිවාර්යයෙන්ම 222 දැක්ක ගමන් ඔයා ඇස් දෙක විහලා ඔයාගේ ඇස් දෙක වහලා ඔයාගේ ප්‍රාර්ථනාව කරන්න ඔයාට ඕන දේ. මොකද ඒ වෙලාවට ටග් ගාලා යුනිවර්ස් එකත් එක්ක ඔයා මෙහෙම ලයින් වෙලා ඔයාගේ ප්‍රාර්ථනාව යුනිවර්ස් එකට දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඉදිරි පැය 24 හරිම තීරණාත්මකයි. ඔයා ගොඩාක් අවධානයෙන් ඉන්න. ඔයාට අවශ්‍ය පිළිතුර ඒවි. ඒ වගේම ඔයාට අවශ්‍ය මැසේජ් එක ඒවි. පුද්ගලයෙක් කරහා හරි සයින් එකක් කරහා හරි කොහෙන් හරි ෆෝන් එකෙන් හරි ඔයා එක දකීවි. ඒ හින්දා අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. ඔයාගේ ජීවිතේ හොඳ පැත්තකට යන්න, හොඳ පාරකට යන්න ආරම්භය තමයි ඔයා මේ දකින්නේ. ඒ හින්දා ගොඩක් විශ්වාසයෙන් ඉන්න. මොකද විශ්වාසය තමයි ගොඩාක්ම වැදගත්. අර චූටි සයින් එක ඔයාගේ ජීවිතේට ඉදිරි පැය 24 එන අනිවාර්යයෙන්ම ඒක ඇනලයිස් කරන්න. ඒක ඔයා ලොකු ප්ලෑන් එකක් විදියට වර්ධනය කරගන්න. මොකද මේක තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන අන්නේ සයින් එක.